දැන් අපි මෙහෙම හිතමුකෝ. උදේ රාජකාරියට යනකොට අපි යන බස් එක එනමත් නැත්නම් පිටරටක යන ගුවන් යානයම් එක පාරටම කිසිම හේතුවක් නැතුව කාර්මික දෝෂයකට ලක් වෙලා ලොකු අනතුරක් වෙනවා. අපි සාමාන්‍යයෙන් ওই වගේ වෙලාවට මොකද කරන්නේ? වහාම වැරදිකාරයෙක් හොයනව නේද? ඔව් අනිවාර්යයෙන්ම. මේක රියදුරුගේ නොසලකිල්ලක් එහෙමත් නැත්නම් එන්ජින් මොකක් හරි ලොකු අවුලක් කියලා අපි ඉක්මනින් නිගමනයකට එනවා. හරියටම හරි. අපිට ඕනේ අර ඇහැට පේන අල්ලලා බලන්න පුළුවන් තර්කානුකූල භෞතික හේතුවක්. ඒක ඉතින් අපේ මනසේ තියෙන ආරක්ෂණීය යාන්ත්‍රණයක් නේ. හැමදේම පැහැදිලිව වර්ගීකරණය කරලා මේක යකරඩ ගොඩක දෝෂයක් කියලා හිතනකොට අපිට දැනෙන්නේ නිකම් මේ ලෝකේ අපේ පාලනයේ තියෙනවා වගේ හැඟීමක්. අදෘශ්‍යමාන දේවල් වලට අපි යටත් කියන යථාර්ථයට මුහුණ දෙන්න අපි කැමති නෑ. හැබැයි මෙන්න මෙතනදී තමයි කතාව සම්පූර්ණම වෙනස් වෙන්නේ. අර අහම්බු අනතුරට සැබෑම හේතුව එන්ජින් මේ දෝෂයක් නෙවෙයි. ඒ වාහනේ ඇතුලේ ගමන් කරපු මගින්ගේ සිත් තුලේ ඒ මොහොතේ හෝ ඊට කලින් තිබුණු අතිශය දරුණු සිතුවිලි එහෙමත් නැත්නම් අකුසල් කියලා කවුරු හරි කිව්වොත් ඒක ඇත්තටම හිතන්නත් බය හිතෙන කාරණයක්. අන්න ඒකයි. අද අපි මේ ගැඹුරු ගවේෂණයෙන් කතා කරන්නේ අනේ බිය ගන්නන සුළු කාරණය ගැන. අපිට ලැබිලා තියෙන මූලාශ්‍ර ගොඩ, ඒ කියන්නේ ගංවතුරට නොපැන කියන ගැඹුරු කවි පන්තිය, ඊට අදාළ ධර්මදේශනා සටහන් සහ ඒහා බැඳුණු ස්වයං ආවර්ජන සටහන් එකතුව තමයි අපි අද පදනම් කරගන්නේ. අපේ පෞද්ගලික සිතුවිලි කියන දේවල් කිසිසේත්ම අපේ හිස්කබල ඇතුළට පමණක් සීමා වෙන්නේ නැහැ කියන එක මේවයින් මනාව පැහැදිලි කරනවා. ඔව් මේ මූලාශ්‍ර අපේ සම්ප්‍රදායික චින්තනයට ලොකු අභියෝගයක් එල්ල කරනවා. අපි සාමාන්‍යයෙන් හිතාගෙන ඉන්නේ අපේ පව් අපිට අනුන්ගේ පව් අනුන්ට කියලානේ. කෙනෙක් කාමරයක දොර වහගෙන ඊටාම නරක ක්‍රෝධ සහගත දෙයක් හිතුවොත් ඒක එයාගේ පෞද්ගලික දෙයක් විදිහටයි අපි දකින්නේ. හැබැයි මේ සටහන් වල පැහැදිලි කරන්නේ සිතුවිල්ලක් කියන්නේ පරිසරයට මුදා හැරෙන ප්‍රබල ශක්තියක් කියන එකයි. ඒ ශක්තිය වැඩ කරන විදිහ තේරුම් ගන්න මේ මූලාශ්‍රවලම තියෙන තේගසේ උපමාව අපි අරගෙන බලමුද. ඒක බොහොම අපූර්ව උපමාවක්. හිතන්නකෝ තේගසකට අපි ඊටාම ගුණදායක පොහොර ටිකක් දානවා. අපේ අරමුණ තේගස පෝෂණය කිරීම වුණත් ඒ ගහයට තියෙන පොඩි පොඩි වල් පැලවලටත් નિરાයාසයෙන්ම අර පෝෂණය ලැබෙනවා. ඒ කියන්නේ ඒක අවට තියෙන හැම දෙයකටම බලපානවා. හරියටම හරි. ඒ වගේම තමයි තේගහට වස දැම්මුවොත් ගහ විතරක් නෙවෙයි අවට තියෙන මුළු පරිසරයම විනාශ වෙලා යනවා. මේකෙන් අදහස් වෙන්නේ කෙනෙකුගේ හිතේ උපදින යහපත් හෝ අයහපත් සිතුවිලි වල ප්‍රතිඵලය අනිවාර්යයෙන්ම අවට සමාජයටත් භෞතික පරිසරයටත් කාන්දුලනවා කියන එකයි. ඉතින් දැන් ඒ කාන්දු වීම සිදුවෙන යාන්ත්‍රණය තමයි මෙතන වැදගත්ම දේ නේද? භෞතික විද්‍යාවට අනුව ගත්තත් ඕනෑම ශක්තියක් කම්පනයක් විදිහට තමයි ගමන් කරන්නේ. ඇත්තටම සිතුවිලි කියන්නේත් ඊටාම සියුම් නමුත් අදි සංඛ්‍යාත ශක්ති කම්පනයක්. කෙනෙකුගේ හිතේ දැඩි වෛරයක් හෝ ලෝභයක් ඇති වෙනකොට ඒ මගින් නිකුත් වෙන ඍණාත්මක තරංගවලට පුළුවන් අවට තියෙන භෞතික ද්‍රව්‍යවල යකඩවල පවා අණුක සමතුලිතතාවයට බලපෑම් කරන්න. ඒ කියන්නේ අපි අර මුලින් කතා කරපු බස් රථයේ අනතුර ගත්තත් දරුණු අකුසල් සහගත සිතුවිලි තියෙන විශාල පිරිසක් එකම වාහනයක ගමන් කරනකොට ඒ සමස්ත කම්පණියේ එකතු වෙලා අර වාහනයේ භෞතික පැවැත්මට තර්ජනයක් වෙන තරමට ඒ තරංගය ප්‍රබල වෙලවා. ඔව් ඒ තරංගය ඒ තරම්ම බලවත්. මූලාශ්‍රයේ තියෙනව තව මාව පුදුමයටපත් කරපු කාරණයක් දරුණු අකුසලයක් දරාගෙන ඉන්න පුද්ගලයෙක් නිකම්ම පාරයයින් ඉඳගෙන වාහනයකට අත දැම්මොත් ඒ අකුසලයේ ප්‍රබලත්වය නිසාම අර කුසල් සහිත පුද්ගලයා යන වාහනේ කැඩී යන්නත් පුරවන්ලු. අම්මෝ ඒක නම් හිතා ගන්නත් අමාරුයි. හැබැයි මේක තේරුම් ගන්න මට හිතෙන්නේ ත්‍රිපිටකයේ එන ලෝසක තිස්ස මහරහතන් වහන්සේගේ කතාව බොහොම ගැලපෙනව නේද? අනිවාර්යයෙන්ම ඒ කතාවේ මේ කියන යාන්ත්‍රණය කොහොමද වැඩ කරන්නේ කියලා ඊටාම පැහැදිලිව පේනවා. ලෝසක තිස්ස හම්බුරෝ රහත් භාවයට පත් උනත් පෙර භවයක කරපු අතිශය දැඩි ඊර්ෂාව සහ ලෝභය මුල් කරගත්තු අකුසලක් නිසා සංසාරය පුරාම දැඩි කුසගින්නේ තමයි පසු වුනේ. ඉතින් දැන් මෙතනදී ප්‍රශ්නේ ඉන්නේ උන්වහන්සේ වෙනත් භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් සමග පිණ්ඩපාතේ වේඩියොත් ඒ මුළු පිරිසටම එදාට දාණය නොලැබී යාම ගැන නේද? ඔව් එතන තමයි කර්ම ශක්තියේ තරංග ස්වභාවය අපි තේරුම් ගන්න ඕනේ. අර භික්ෂුන් වහන්සේලා 500ම සාමාන්‍ය කුසලයට වඩා ලෝසක තිස්ස හාමුදුරන්ගේ අර අකුසල කම්පනය ඊටාම තීව්‍රයි. මට මේක තේරෙන්නේ හරියට අපි හැමෝම දන්න Wi-Fi සිග්නල් එකක් වගේ. අපි යන තැන අපේ මේ නොපෙනෙන කර්මය අපේ සිතුවිලි හරියට අදෘශ්‍යමාන Wi-Fi තරංගයක් වගේ වටපිටාවට විහිදෙනවා. අපේ හිතේ තියෙන වෛරය ක්‍රෝධය නම් ඒක තමයි අපේ Wi-Fi නම. ඉතින් ඒකට කනෙක්ට් වෙන්න කියන්නේ අපේ අවට ඉන්න මිනිස්සුන්ට පරිසරයට පවා ඒක බලපානවා.
වෙන්නේ නිකම්ම තරංගයක් නිකුත් වෙනවා විතරක් නෙවෙයි එක ප්‍රබල Wi-Fi රවුටරයක් තියෙනකොට ඒකෙන් නිකුත් වෙන කම්පණය නිසා අවට තියෙන දුර්වල තරංග ඔක්කොම යටපත් වෙලා අර මුරු භෞතික පද්ධතියම මේ ප්‍රබල සිතුවිල්ලෙන් හැක් වෙනවා වගේ ක්‍රියාවලියක් තමයි සිද්ධ වෙන්නේ. හරියට අර ලොකු ශබ්ද විකාශන යන්ත්‍රයක් ළඟ පොඩි රේඩියෝ 500ක් දැම්මත් ඇහෙන්නේ අර ලොකු ශබ්දේ විතරයි වගේ වැඩක්. ඉතින් මේකේ අනිත් පැත්තත් ඒ විදිහටම ක්‍රියාත්මක වෙන්න ඕනේනේ. අකුසලයේ පරිසරය විනාශ කරනවා නම් වල්පැල මරලා දාන වසක් වගේ නම් කුසලයේ කියන්නේ පරිසරය පෝෂණය කරන මුළු පද්ධතියම සුවපත් කරන Wi-Fi සිග්නල් එකක් වෙන්න ඕනේ. ඔව් ඒක එහෙමම තමයි සිද්ධ වෙන්නේ. ඒකට හොඳම උදාහරණය තමයි සීවලී මහරහතන් වහන්සේගේ කතාව. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 30000ක් පමණ වූ මහා භික්ෂු සංඝයා වහන්සේලා යොදුන් 30ක පමණ ඝන කැලෑවක් මැදින් දින 30ක දිගු ගමනක් යන්න තීරණය කරනවා. මේක කිසිම මිනිස් වාසයක් නැති දානයක් ලැබෙන්න කිසිම භෞතික ක්‍රමයක් නැති මාර්ගයක්. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ බොහොම ප්‍රායෝගිකව හිතලා ගම්මාන තියෙන වෙනත් දිගුපාරක් යෝජනා කරනවා නේද? සාමාන්‍ය ලෝක ස්වභාවය අනුව එකනි තාරිකිකම දේ. හැබැයි බුදුන් වහන්සේ අහන්නේ එකම එක ප්‍රශ්නයයි. ඔව් බුදුන් වහන්සේ අහන්නේ සීවලී මේ ගමනට සහභාගී වෙනවද කියන එක විතරයි. ආනන්ද හාමුදුරුවෝ ඔව් කිව්වම බුදුන් වහන්සේ කිසිම දෙයක්ලීමකින් තොරව අර මිනිස්සුන් නැති ඝන කැලෑ පාරම තෝරගන්නවා. සීවලී මහරහතන් වහන්සේගේ පුණ්‍ය ශක්තිය කියන්නේ හරියට කාන්තාරයක් මේ දෙකපාරටම මතුවෙන මහා ക്ഷേම භූමියක් වගේ. ඒ කියන්නේ උන්වහන්සේගේ කුසල් තරංගයේ ප්‍රබලත්වය නිසා අර දින 30 පුරාවම අර මහා භික්ෂු පිරිසට කිසිම අඩුවකින් තොරව දෙවියන්ගෙන් පවා දාණය ලැබෙනවා. භෞතිකව කෑම නැති තැනක එක්කෙනෙකුගේ පිනෙන් මුළු මහත් සමාජයක්ම පෝෂණය වෙන යාන්ත්‍රණය තමයි එතන ක්‍රියාත්මක වෙන්නේ. ඇත්තටම කුසලයේ සහ අකුසලයේ භෞතික ලෝකයේ වෙනස් කරන හැටි ගැන කතා කරනකොට මේ මූලාශ්‍රවල තියෙනවා මම නතර කරපු තවත් ලොකු මාතෘකාවක්. ඒ තමයි මිනිසුන්ගේ සිත් සහ දේශගුණය අතර තියෙන සම්බන්ධය. අන්න ඒකනම් හරිම සිත් ගන්නාසුළු මාතෘකාවක්. ලෝකේ කාන්තාර නිර්මාණය වීමට පවා මේ කරුණාවෙන් තොර වියලී සිත් ඇති මිනිසුන්ගේ අභ්‍යන්තර ස්වභාවය බලපානවා කියන එක. හැබැයි මට මෙතනදී ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද ප්‍රශ්නය? අපි පාසල් යන කාලයේ ඉඳන් විද්‍යාවෙන් ඉගෙන ගන්නේ භූගෝලීය පිහිටීම, සුළං ප්‍රවාහ, පෘථිවියේ අක්ෂයේ ඇලවීම වගේ භෞතික දේවල් තමයි කාන්තාර හැදෙන්න හේතුව කියලා. එතකොට සිතුවිලි නිසා කාන්තාර හැදෙනවා යයි කීම අපි මේ නවීන විද්‍යාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙයිද? නෑ විද්‍යාව සහ ධර්මයේ ගැටෙනෝ වගේ පෙනෙන තැන්වලදී අපි මේක ගැඹුරින් තේරුම් ගන්න ඕනේ. මේ මූලාශ්‍රය වලින් කිසිසේත්ම භෞතික විද්‍යාව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. සුළංග උෂ්ණත්වය නිසා භූමිය කාන්තාරයක් බවට පත්වෙන ක්‍රියාවලිය ඇත්තක්. නමුත් ධර්මතාවය පැහැදිලි කරන්නේ මේ භෞතික ක්‍රියාවලිය පිටුපස ඇති ගාමක බලවේගය. එමත් නැත්නම් ඩ්‍රයිවිං ෆෝස් එක ගැනයි. ඒ කියන්නේ කර්මයවිත් සුළංග පාලනය කරනව නෙවෙයිද? නෑ කර්මය සුළඟ නතර කරනව නෙමෙයි. මෙහෙම හිතමුකෝ. කරුණාව මෛත්‍රිය නැති අතිශය වියලි සිත් ඇති මිනිසුන් පිරිසක් ඉන්නවා. ස්වභාව ධර්මයේ තුල තියෙන ආකර්ෂණ නීතියට අනුව මේ අයගේ සිත්වල තියෙන වියලි සංඛ්‍යාතය සහ භෞතිකව ලෝකීය නිර්මාණය වෙන වියලි කටුක පරිසරවල සංඛ්‍යාතය සමානයි. ඒ කියන්නේ මේ අයව ඒ වගේ පරිසරවලට ඇදිලා යනවා. අන්න ඒකයි. කර්මය කරන්නේ මේ මිනිස්සුන්ව කර්මානුරූප වේහා සමාන සංඛ්‍යාතයක් තියෙන කටුක වියලි පරිසරවලට ඇද දමන එකයි. එහෙමත් නැත්නම් එතන ඉපදීමට සලස්වන එකයි. භෞතික විද්‍යාව කියන්නේ කොහොමද ඒ කාන්තාරය හැදෙන්නේ කියන එක. කර්මය කියන්නේ ඇයි අර මිනිස්සුන් මේ කාන්තාරයට කොටු වෙන්නේ කියන එකයි. ඒකනම් හරිම පැහැදිලි. ඒ කියන්නේ පාලකයා ධාර්මික වන විට කාලගුණය යහපත් වෙනවා කියන දේවෝ වස්සතු කාලේන ගාතාවෙත් අදහස ඕකමයි. ආධ්‍යාත්මික ශක්තිය යහපත් වෙනකොට ඊට සමගාමීව ස්වභාව ධර්මයත් සමතුලිත වෙනවා. හැබැයි අපි මෙච්චර වෙලා කතා කරේ සමාජයේ දේශගුණය කාන්තාර හැදෙන හැටි වගේ ලොකු මාතෘකාවල් ගැනනේ. ඔව් මේවා අහගෙන ඉනකොට අපිට හිතෙන පුරා ඕවයිට ලෝකෙ වෙන දේවල්නේ කියලා. නමුත් මේ දීලා තියෙන ස්වයං ආවර්ජන සටහන සහාර කවිය කෙලින්ම අපේ කරපිටට ලොකු බරක් දානවා. ඇත්තටම මට මේ කොටස කියවද්දි මං ගැනම ලොකු බයක් දැනුණා. මූලාශ්‍රයේ බොහොම පැහැදිලිව අහනවා මෙහෙම දෙයක්. මම කෙලෙස් මල වලින් ආතුර වී ඉන්න කෙනෙක් නම්, කෙලෙස් වලින් ලෙඩ වී දුකෙන් ජීවත් වන කෙනෙක් නම්, මම තණ්හාව නිසා ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යා, මානය ආහාරය කර ජීවත් වන කෙනෙක් නම්, මම කම්සපේම සොයනා අරමුණ කරපින්නා හිස් ලූලු අත දුවන කෙනෙක් නම්, කුසලයේ අකුසලයේ පිනපව ගැන තඹේකවත් සිතක් නොමැති කෙනෙක් නම්,
මොකද්ද වෙන්නේ කියලා. අන්න එතන තමයි මේ ගවේෂණයේ ගැඹුරම තැන. මොකද මේ මූලාශ්‍රයෙන් අපි කවදාවත් හිතන්නේවත් නැති කෝණයකින් අපි එදිනෙදා පැවැත්ම ප්‍රශ්න කරනවා. අපි ජීවත් වෙන්නේ පිනපව ගැන මයිම් කරන්නේ නැති මිනිස්සු ඉන්න සමාජයක. දැන් හිතන්නකෝ අපේ එදිනෙදා ජීවිතය ගැන. මම දිනපතා කන කෑම, මට ලැබිලා තියෙන ආයුෂ, මට ලැබිලා තියෙන සුන්දර වටපිටාව, මට ලැබිලා තියෙන යහපත් මිනිසුන්, මට ලැබෙන ප්‍රත්‍ය සියල්ලම, මට ලැබෙන හුස්ම ටික පවා, මම ලැඩ වෙලා ඉන්නකොට මට නොමිලේ රජයෙන් ලැබෙන බෙහෙත් ටික, වෙසක් දන්සලක් නිසා මට නොමිලේ ලැබෙන ආහාර වේල. ඔව්. ඔය සියලු දේවල් අපි නිකම්ම භුක්ති විඳිනවා. අපි හිතාගෙන ඉන්නේ මේවා මගේ දක්ෂකමට නැත්තම් මගේම පිනට මට ලැබුණු දේවල් කියලා. ඒ වුණාට මූලාශ්‍රය අහනවා මේ වගේ මම ඉපදුණු දවසේ ඉඳලා මට ලැබුණු හුස්ම ටිකේ ඉඳලා මම මැරෙනකම් මට ලැබෙන ආහාර පාන ඇඳුම් පැළඳුම් යාන වාහන ගිලන්පස බෙහෙත් නොමිලේ අධ්‍යාපනය මේවා සියල්ල මම භුක්ති විඳාට මේ මනුෂ්‍ය ජීවිතයේ ඇත්තම වටිනාකම මට ලැබිලා තියෙන්නේ මගේ පිනකටම නෙවෙයි නේද කියලා. ಗುಣදම් වලින් පිරුණු අය මගේ වටේ ඉඳ නිසා ඒ ಗುಣ දහම් වලට නේද මේ දේවල් ලැබෙන්නේ. යථාර්ථය ඒක තමයි. මගේ ඇති වසල ගතිය, වනචාරී ගතිය, කුහක ගතිය, ලෝභ ගතිය මේ සියලුම අපේක්ෂා කරගෙන ඉන්නේ මගේ දක්ෂකමකින් නෙවෙයිද කියන ප්‍රශ්නේ අපි අපෙන් අහගන්න ඕනේ. මේක තේරුණාම තමයි අද බිය ඇති වෙන්නේ. අපි මේ අනුන්ගේ Wi-Fi එකකින්, අනුන්ගේ පිනකින් පරපෝෂිතයෝ වගේ හරියට අනුන්ගේ ලේබොන කූඩැල්ලෝ වගේ කිසිම දෙයක් පෙරලා දෙන්නේ නැතුව මේ මහ පොළවේ යැපෙනව නේද? කියන ප්‍රබල අදහස මේකෙන් මතුවෙනවා. එහෙනම් මම මේ මිනිස් ජීවිතය ගත කරන තත්පරයක් පාසා මම කුසල්වල පිහිටෙලා නැතිනම් මම කොච්චර බය වෙන්න ඕනිද? අන්නේ බියයි තමයි සාධාරණයි. අපි මේ පොළවේ නිකම්ම යැපෙන පරපෝෂිතයෝද කියන එක. ස්වභාව ධර්මයේ විසින් මේ සත්වා දෙපට්ටක වෙන් කරන බව කවියේ කියවෙනවා. මෙතනදී අපි වටහා ගන්න ඕනේ ස්වභාව ධර්මයට අධර්මයක් කියලා දෙයක් නෑ. තියෙන්නේ ධර්මතාවයන් විතරයි. ඒ කියන්නේ ස්වභාව ධර්මයට තේරෙන්නේ නැහැ කවුද හොඳ කවුද නරක කියලා. හරියටම හරි. කාට දානුකම්පා කරන්න ඕනේ කියලාවත් ඒ දන්නේ නැහැ. එය හුදෙක්ම ප්‍රතිචාර දක්වන්නේ අපේ ශක්ති කම්පණයට පමණයි. ඉතින් කෙනෙක් Tamanගේ හිතේ කිසිම කුසලයක් වඩන්නේ නැතුව අනුන්ගේ පිනෙන් මේ සියලු සම්පත් භෝක්ති විඳිනවා නම් ඒ ගත කරන සෑම තත්පරයක්ම මේ මහ පොළොවට කරන විශාල ඍණයක්. ඒ පුද්ගලයා මේ මහ පොළොවට දරන්න බැරි බරක් බවට පත් වෙනවා. අපි හිතන්නේ අපි ස්වාධීනයි, අපි කාටවත් ණය නෑ කියලා. ඒත් අපි හුස්ම ගන්න ඔක්සිජන් ටික පවා පිරිසිදු කරන්නේ කොහේ හරි ඉන්න ගුණවත් මිනිස්සෙක්ගේ පිනෙන් වෙන්න පුළුවන්. එහෙලා මේකට විසඳුමක් තියෙන්න ඕනේනේ. ඔව් මූලාශ්‍රය ඊටම පැහැදිලිව පෙන්වා දෙනවා මේ මහා පොළොවට ණය නොවි සිටීමට නම් අද හෙට නෙවෙයි වහාම මේ මොහොතේම දසපාරමිතා පුරුදු කළ යුතුයි කියලා. මේ පාරමිතාව තමයි අපි ස්වභාව ධර්මයට ගෙවන ණය මුදල. එහෙනම් මම වහවහාම පොළොවට ණය නොවි ඉන්න නම් මම දසපාරමිතා පුරුදු කළ යුතුයි නේද? දාන පාරමිතාව, සීල පාරමිතාව, නෙක්ඛම්ම පාරමිතාව, වීර්ය පාරමිතාව, ශාන්ති පාරමිතාව, සත්‍ය පාරමිතාව, අදිෂ්ඨාන පාරමිතාව, මෛත්‍රී පාරමිතාව වහාම මම මේ මොහොතේම පුරුදු කළ යුතුයි නේද? අනිවාර්යයෙන්ම අපි එකක් අරන් බලමුකෝ. දාන පාරමිතාව කියන්නේ අත්හැරීම. අපි මෙච්චර කල් කලේ අනුන්ගේ පිනේ නුරා බොන එක. දානයෙන් කරන්නේ පෙරලා ස්වභාව ධර්මයට මුදා හැරීම. මෛත්‍රී පාරමිතාවෙන් කරන්නේ අර Wi-Fi සිග්නල් එක වෙනුවට මුළු පරිසරයම සුවපත් කරන තරංගයක් නිකුත් කරන එක. ඒ ගුණධර්ම තමන්ගේ ජීවිතයට බද්ධ කරගන්නකොටම අපි පොළොවට බරක් වෙන එක නතර වෙනවා. ඔව්. ඊට අමතරව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් පරිදි මේ සිත කියන දේ හැදෙන හේතු සොයාගෙන එහි ඉපදීම සහ මරණය දකින්න ඕනේ. අන්න එතනට තමයි මං එන්න හැදුවේ. අර කවියේ මාතෘකාව තියෙන්නේ ගම් වතුරට නොපැන කියලානේ. කවියේ පේලියක් තියෙනවා දෙගොඩ තලා ගලා බසින ගම් වතුරට නොපැන ඒ දෙස බලබලා ධර්මයේ සී කරලා කියලා. එතකොට මෙතනින් අදහස් කරන්නේ අපි කල යුත්තේ අපේ ඇස් කන් නාසය හරහා එන හැඟීම් කියන ගම් වතුරට පැනලා ගසාගෙන යන එක නෙවෙයි. ඉවුරට වෙලා මේ ධාතුන් හතර එකතු වෙලා හැදෙන දේ එතනම නැති වෙලා යන හැටි උපේක්ෂාවෙන් බලන් ඉන්න එකද? මේ ප්‍රායෝගික පැතිකඩ සාමාන්‍ය කෙනෙකුට සරලව තේරුම් ගන්නේ කොහොමද? ගම් වතුරට පනිනවා කියන්නේ කුසල කුසල් පසුපස හඹා යමින් හැංගීම් වලට වහල් වීමයි. කවුරු හරි අපිට බනිනකොට අපිත් පෙරලා බනින්න ගියොත් අපේ ගම් වතුරට පැන්න වෙනවා. ඉවුරේ සිටීම කියන්නේ සතර සතිපට්ඨානය වැඩිමයි. ඒ කියන්නේ සිහිය පිහිටුවා ගැනීමයි. අන්න ඒකයි. ඔබ අර කිව්ව ධාතුන් හතර එනම් පඨවි, ආපෝ,
තේජෝ වායෝ කියන ඝන ද්‍රව උෂ්ණතාවය සහ වායු ස්වභාවය විදිහට ලෝකයේ දකින්නව කියන්නේ අපේ මමත්වයේ නැති කරන එකටයි. යමකට කේන්තියක් ආවම ඒක මගේ කේන්තියක් නෙමෙයි, ඒක නිකම්ම හේතුඵල ධමයට අනුව ආපු සිතුවිල්ලක් විතරයි කියලා දකින්න එකයි. හරියට අර නරක Wi-Fi සිග්නල් එක වටපිටාවට විහිදෙන්න කලින් අපි අපේ ඇතුළෙන්ම රවුටරේ ප්ලග් එක ගල්වලා දානවා වගේ වැඩක්. ඒ කියන්නේ ස්වභාව ධර්මයේ මගේ කරගන්න හදන සිත අත්හැරීම තමයි කල යුත්තේ. මේ අහඹුවකින් ලැබුණු උතුම් මිනිස් ජීවිතයත් බුදු ශාසනයත් ගිලිහෙන්නට නොදී සිත නිවන දහම අවබෝධ කර ගැනීමට වීරිය කිරීමයි අපේ අරමුණ විය යුත්තේ නේද? එතකොටයි අපි පොළවට බරක් නැති ණය නැති මිනිසෙක් වෙන්නේ. හරියටම සිත නැති කරන වැඩපිළිවෙලක් මිසක් සිත පෝෂණය කරන වැඩපිළිවෙලක් නෙවෙයි එතන තියෙන්නේ. ඉතින් අපි මේ සම්පූර්ණ කතාබහ සාරාංශ කළොත් අපි ආරම්භ කළේ අහම්බු බස්රත අනතුරක් පිටුපස තියෙන්න පුළුවන් මගින්ගේ සාමුරික අකුසල් සහ සිතුවිලි තරංග ගැන කතා කරලා එතනින් අපි තේරුම් ගත්ත අකුසලය වගේම කුසලයත් පරිසරයට කාන්දු වෙන හැටි. ඔව්, ඒ වගේම සිතුවිලි නිසා ලෝකේ කාන්තාර පවා නිර්මාණය වෙන යන්ත්‍රණය අපි සාකච්ඡා කළා. අවසානයේදී අපි තේරුම් ගත්තා අපි දිනපතා භුක්ති විඳින මේ නොමිලේ ලැබෙන හුස්ම ටික වෙනුවෙන් පවා අපි මහ පොළවට ණය වෙනවා කියන බියගන්වන සුළු ඇත්ත. ඒ ණය ගෙවන්න නම් පාරමිත පිරීමේ හදිසි අවශ්‍යතාවයකුත් තියෙනවා කියන එකත් අපි අවධාරණය කළා. ඇත්තකම අපි මේ මුල කතා බහෙන්ම වටහාගත යුතු වැදගත්ම දේ තමයි අපේ සිතුවිලි කියන්නේ අපේ හිස්කබල ඇතුලේ තියෙන පෞද්ගලික දෙයක් නෙවෙයි. එය සමස්ත විශ්වයටම මුදාහරින භෞතික ලෝකය වෙනස් කරන්න පුළුවන් ප්‍රබල ශක්තියක් බව. එහෙමනම් අපි අර මුලින් කතා කරපු බස් රථයේ කතාවට නැවතත් ආවොත් හෙට උදෑසන අවදි වෙලා අප පය තබන ලෝකය, අප ගමන් කරන වාහනේ, අපට හමුවන මිනිසුන් මේ සියල්ලම නිර්මාණය වෙන්නේ කොහොමද? අපේ සෑම හුස්මක්ම සහ සිතුවිල්ලක්ම වටපිටාවට බලපාන ස්වභාව ධර්මයට හොඳ නරක තේරෙන්නේ නැතිව අපේ ශක්තියට පමණක් ප්‍රතිචාර දක්වන ලෝකයක තමයි අපි ජීවත් කරන්නේ. එමනම් හෙට උදෑසන අප අවදිවනේ ලෝකය නිර්මාණය කිරීම සඳහා මේ මොහොතේ අපේ සිත ඇතුලේ නිශ්ශබ්දව ක්‍රියාත්මක වෙමින් පවතින්නේ කුමන ආකාරයේ අදෘශ්‍යමාන කර්මාන්ත ශාලාවක්ද? ඒ ගැන ගැඹුරින් සිතා බලන්න ඒ ප්‍රබල සිතුවිල්ලත් සමගින් අදට මේ ගැඹුරු ගවේෂණයෙන් අපි සමුගන්නවා. නැවතත් මුණ ගැහෙමු.